ඔයා දන්නවද සින්දු කියන්න ආශාවෙන් හිටපු කඩවසම් තරුණයෙක් හිටියා. මෙයා හරිම ආසයි සින්දු කියන්න. එයා කොච්චර සින්දු කියන්න ආසයිද කියලා කිව්වොත් එහෙම එයා ඒ සින්දු කියන්න තියෙන ආශාව නිසාම කිසිදු මුදලක් අය කරන්නේ නැතුව එයා වේදිකාවලට නැගලා සින්දු කියන්න ගත්තා. මුල් කාලයේදී චිත්‍රපට නිෂ්පාදකයෝ එයා ගායනා කරපු ගීත තමන්ගේ චිත්‍රපටි වලින් කපලා දැම්මා. මොකද ඔහුගේ කටහඬ චිත්‍රපට සංගීතයට ගැලපෙන්නේ නැහැ කියලා. එහෙත් එයා කවදාකවත් උත්සාහය අතහැරියේ නැහැ. එයා නිතරම උත්සාහ කරන්නේ. විවිධ බැනුම් වලට ඒ වගේම විවිධ කරදර වලට එයාට මුහුණ පාන්න ඕන. හැබැයි මෙයාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහටම ලංකාවේ සංගීතයට නොමැකෙන මතකයක් එක්කව කරන්න මෙයාට හැකි වෙනවා. ලංකාවේ ලාංකීය ගීත කලාවේ සක්විති බවට පත් වෙන්නේ මෙන්න මේ පුජ්‍යලේ. ඒ වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි අපින් සමුගත්ත එච්.ආර්. ජෝතිපාල. අදටත් අපගේ හදවත්වල ඒ කටහඬ ජීවත් වෙනවා. අද විතරක් නෙමෙයි